හරි. රයිට්. එතකොට දැන් 2027 A level ICT වලට අදාළව සමස්තයක් විදියට හරිද සමස්තයක් විදියට දැන් ෆිසිකල් ගත්තත් ඔන්ලයින් ගත්තත් මේ වෙනකන් අපි කරලා තියෙන වැඩ ටික සහ ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් විදියට අලුතෙන් සම්බන්ධ වෙන ළමෙට ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න අපි හදලා දෙන ප්‍රෝග්‍රෑම් එක සහ විශේෂයෙන් අලුතෙන් සම්බන්ධ වෙන අලුත් සහ පරණ කියන දෙගොල්ලොන්ටම අපි අලුතෙන් පටන් ගන්න පේපර් ක්ලාස් ප්‍රෝග්‍රෑම් එක ගැන චුට්ටක් අද මුලින්ම පොඩ්ඩක් මේ ටික වෙලාවක් අරගෙන කතා කරමු. හරිද? නැත්තම් අපි පාඩමක් අතරමැද ඉන්න නිසා අද මම එකපාරට පාඩම පටන් ගත්තොත් ඒක අලුතෙන් පටන් ගන්න අයට වැඩේ චුට්ටක් අල්ලගෙන කරගෙන යන්න අමාරු වෙනවා. සහ පරණ අයට විශේෂයෙන් මට ඉස්සරහට වැඩ ටික කරගෙන යන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. මොකද ඒ කියන්නේ පොඩි නෙමෙයි සැලකිය යුතු වෙනස්කම් ටිකක් ඔයාගේ මේ වැඩේ ඇතුලේ අපිට ඉස්සරහට කරන්න සිද්ධ වෙනවා. හරිද? ඒකට විවිධ හේතු තියෙනවා සහ සැලකිය යුතු වෙනස්කම් ටිකක් කරන්න සිද්ධ වෙනවා. හරිද? එකක්. හරිද? ඒක ලොකුවට ඔන්ලයින් ළමයින්ට ලොකු බලපෑමක් නැහැ. ඒ වෙනස්කම් වල ඔන්ලයින් අයට නම් ලොකු බලපෑමක් නැහැ. හැබැයි ෆිසිකල් අයට එතන වෙනස්කම් වල මේ චූටි බලපෑමක් තියෙනවා. හරිද? ෆිසිකල් අයට පොඩි බලපෑමක් තියෙනවා. ඒ කරන්න යන වෙනස්කම් සම්බන්ධයෙන්. මොකද ඔන්ලයින් ළමයින්ට ඒකේ බලපෑමක් නැහැ කියලා කියන්නේ ඔන්ලයින් අයට රෙකෝඩින් එකක් බලන්න එකේ ඔප්ෂන් එක තියෙනවනේ. හරිද? ෆිසිකල් අයට ඒ chance එක නැති නිසා මේ චුට්ටක් එතන පොඩි අර කන්සිඩරේෂන් එකක් සලකා බැලීමක් කරන්න වෙනවා. හරිද මේ? හරිද? හරි. ඒ නිසා මේ සලකා බැලීමක් ඒ සම්බන්ධයෙන් කරන්න වෙනවා. රයිට්. මේ බලන්න. හරි. මුලින්ම අපි කතා කරමු මේ වෙනකන් අපි ක්ලාස් එකේ ඇතුලේ කරලා තියෙන්නේ මොනවාද සහ කොච්චර පාඩම් ටිකක් ආවරණය කරලා තියෙනවද කියලා අපි මුලින්ම චුට්ටක් බලලිමු මේ වෙනකන් කරලා තියෙන පාඩම් ටික. හරිද? මේ වෙනකොට ඔයාට තියරි පාඩම් විදියට හරිද තියරි පාඩම් විදියට පළවෙනි පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරලා තිනවා දෙවෙනි පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරලා තිනවා තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරලා තියෙනවා සහ හතරවෙනි පාඩමේ හරිද ලොජික් ගේට්ස් ලෙසන් එකට අදාළව ලොජික් ගේට්ස් පාඩමට අදාළව මේ වෙනකොට අපි ලොජික් ගේට්ස් පාඩමෙන් හතරෙන් තුනක් විතර ආවරණය කරලා තියෙනවා ලොජික් ගේට්ස් පාඩමේ හතරෙන් තුනක් විතර මොනා කරලා තියෙනවද මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. හරිද? එතකොට ඔය ක්ලාස් එකේ මේ දක්වා කරලා තියෙන වැඩ ටික වැඩ ප්‍රමාණය. හරිද? ලොජික් ගේට්ස් වල හතරෙන් තුනක් විතර ආවරණය කරලා තියෙනවා. සහ මෙතන තියෙන වැදගත්ම කාරණාව, ඒ කියන්නේ දැන් තියරි ක්ලාස් එකක් විදියට කරන මේකේ තියෙන වැදගත්ම කාරණාව තමයි ළමයි ඔයගොල්ලෝ අහලා ඇති මං හිතුවා මේක පොඩක් පැහැදිලි කරන්න ඕන කියලා. මොකද හේතුව මේක පැහැදිලි කරන්නේ නැතුව ඔයා A level වල රැඳී ඉන්න එකේ මම හිතනවා පොඩි ඩවුට් එකක් තියෙන කෙනා මේක ගැන හරි අවබෝධයක් නැතුව A level ක්ලාස් එකට යන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා මම මේක චුට්ටක් පැහැදිලි කරලා ඉන්නවා. මේ බලන්නකෝ. විනාඩියක් දෙන්න. හරිද? එකක්. ළමයි සාමාන්‍යයෙන් A level වල කියන්නේ A level ක්ලාස් එකක තියරි ක්ලාස් එකක් කියලා කියන්නේ තියරි සහ ඒ මන්දත් අපි ඔය සිංහලෙන් කියනවා නම් සිද්ධාන්ත උගන්වන පන්තියක් කියලා කියන්නේ ඔයාට විෂය නිර්දේශයට අදාළව තියෙන සමස්ත පාඩම් ටික. ඒ කියන්නේ 1 සිට 13 දක්වා තියෙන පාඩම් සියල්ල මොනා කරන එකක්ද? පාඩම් සියල්ල ඉදා නිවැරදිව සම්පූර්ණ කරන පන්තියක්. හරිද? 1 ඉඳන් 13 වෙනකන් තියෙන පාඩම් ටික සම්පූර්ණයෙන් ආවරණය කරන පන්තියක්. ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් A level ගොඩක් ජනප්‍රිය තියරි ක්ලාස් වලට නෙමෙයි. හරිද? ඒ කියන්නේ A level ක්ලාස් එකක් වුණත් ගොඩක් ෆේමස් වෙන්නේ මොනවටද? සාමාන්‍යයෙන් හැමෝම පස්සෙන් දුවන ක්ලාස් එක මොකක්ද A level එකක් වුණත් ගොඩක් ෆේමස් වෙන්නේ. A level ගොඩක් ෆේමස් වෙන ක්ලාස් එකක් තමයි රිවිෂන් කියලා කියන්නේ. හරිද? අපිත් කරනවා. හරිද? හැබැයි අපේ තියරි රිවිෂන් කියලා දෙකවල් නෑ. ඒගොල්ලෝ දන්නවා ඉන්නේ. හරිද? A level වල ගොඩක් ජනප්‍රිය ක්ලාස් එකක් තමයි රිවිෂන් කියලා කියන්නේ. හරිද? ඔය රිවිෂන් කියන ක්ලාස් එකේදී වෙන්නේ අර A level වල ඔයා කියන සාමාන්‍යයෙන් වෙන වැඩේ මම කියන්න. සාමාන්‍යයෙන් වෙන්නේ තියරි පාඩම් ටික උගන්නගෙන යනවා. හරිද? උගන්නගෙන යද්දී ඔයාගේ එක්සෑම් එකට අවුරුද්දක් විතර දීදී රිවිෂන් කියලා නැවත තව පන්ති සෙට් එකක් පටන් ගන්නවා. හරිද? රිවිෂන් කියලා මොකද කරන්නේ? තව ක්ලාස් සෙට් එකක්, තව ක්ලාස් එකක් තව දවසක් දාලා වෙනම පටන් ගන්නවා. ඒකේ කරන්නේ අර ඔයා යම් කිසි කියන්නේ රිවිෂන් එක පටන් ගන්නකම් ඉගෙනගත්ත තියරි ටිකයි කරන්න ඉතුරු වෙලා තියෙන තියරි ටිකයි මොනා කරන එකද? නැවත වතාවක් සාකච්ඡා කරගෙන ඉස්සරහට කරගෙන යන එක. එතකොට පන්ති දෙකක් ඇතුලේ එකක ඔයාට කලින් ඉගෙනගෙන තියෙන දේවල් ටික ආයි මතක් කරනවා සහ ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික අර ක්ලාස් දෙකේම දාලා කරගෙන යනවා. ඔක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. හරිද?
ඒකත් එක්ක වෙනම පේපර් ක්ලාස් එකක් යනවා පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ඔන්න ඔය වැඩ ටික සාමාන්‍යයෙන් කෙරි කෙරි යනවා. හැබැයි දැන් එක්සෑම් එක හැදිලා තියෙන ස්වභාවය අනුව ඒ කියන්නේ අවසාන අවුරුද්දේ මේ 2025 පේපර් එක ගත්තයින් පස්සේ හරිද 2025 A level පේපර් එක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ A level පේපර් එකක් දැකලා නැහනේ හරිද ඔයා සාමාන්‍යයෙන් A level පේපර් එකක් දකින්නේ රිවිෂන් ක්ලාස් එකකට ගියයින් පස්සේ සාමාන්‍යයෙන් බලන්නේ නැහනේ බැලුවත් ගොඩක් ඒවා තේරෙන්නේ නැහැ මේ 2025 A level එක්සෑම් එක මම දකින්න විදියට A level ඉතිහාසයේ වෙච්ච ලොකුම වෙනස්කම සිද්ධ වෙන්නේ මෙන්න මෙතන හරිද සහ ඉදිරියට සැලකිය යුතු විදියට බලපාන වෙනස්කමක් එකක් මීට කලින් තිබ්බ හැම අවුරුද්දකම වගේ කියන්නේ 2000 අපි කියනවා මේ 2000 අපි කියමුකෝ ඒ level පටන් ගත්ත දවස් ඉඳන් කියලා. එච්චර නැත්නම් එච්චර ඕනේ නැත්නම් අවුරුදු 5ක ඉඳන් ගන්නකො. අන්තිම අවුරුදු 5ක පාස් පේපර්ස් අරන් බැලුවොත් සහ එහෙමත් නැත්නම් 2024 දක්වා කියලා ගන්නකො. 2024 වෙනකන් තියෙන පාස් පේපර්ස් ටික ඔයා අරගෙන බැලුවොත් ඔයාට පේන එකක් තමයි හැම අවුරුද්දෙම පේපර් එකේ ළමයි එකම පැටර්න් එකක් තමයි තියෙන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට ලොජික් ගේට් පාඩමට අදාළව ප්‍රශ්නයක් අහනවා නම් ඒ ප්‍රශ්නේ අහන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් අන්න ඒ ආකාරයටම තමයි එක දිගට මොනා කරලා තියෙන්නේද? ඒ හැම අවුරුද්දකම වගේ අදාළ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. හරිද? එක දිගටම අවුරුදු 5ෙම. හැබැයි අනිත් පාඩම් වලත් එහෙමයි. අර ඒක නිසා අපිට අර ඒ අවුරුදු වල විභාග කරපු ළමයින්ට තේරිච්ච එකක් තමයි සාමාන්‍ය රිවිෂන් ක්ලාස් එකක් ඇතුලේ අර පාස් පේපර්ස් ටික බේස් කරගෙන තියරි ටික කරගෙන ගියායින් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ලෙවල් වලට සැලකිය යුතු මට්ටමේ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තියරි හරියට දන්නේ නැති ළමෙක්ට උනත් සැලකිය යුතු මට්ටමේ මොකක් කරන්න පුළුවන්ද? රිසල්ට් එකක් ගන්න හැකියාව තියෙනවා. කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලට තියරි 100%ක් බෑ. ඒ කියන්නේ පාඩම් වල එහෙම මෙහෙන් ඔයා දේවල් දන්නේ නැති තැන් තියෙනවා. හැබැයි ඔයා රිවිෂන් එක හරියට කරලා තිනවා. ඒ නිසා මොකක් වෙනවද? ඔයාට සම්පූර්ණ පාඩම් ටික ගොඩ දාගෙන යන්න පුළුවන් වෙනවා. හරිද? ඔය එකක්. හරිද? කලින් තිබ්බ ස්වභාවය. හැබැයි මේ 2025 A level paper එක එතෙක් මෙතෙක් ඉතිහාසයේ තිබ්බ අර paper structure එක, ඒ කියන්නේ විභාගයේ තිබ්බ ස්වභාවය අර pass papers අනුවම හදලා තිබ්බ pattern එක සම්පූර්ණයෙන් උඩ යටිකුරු වෙලා තමයි 2025 paper එක එන්නේ. හරිද? මේ paper එක එනවත් එක්කම අපිට වැඩිපුරම අවධානය යොමු කරන්න වෙන එකක් තමයි විෂය නිර්දේශයේ තියෙන සිද්ධාන්ත කාරණා ටික. ඒ කියන්නේ විෂය නිර්දේශයේ තියෙන තියරි ටික A to Z. හරිද? පළවෙනි පාඩමේ සිට අවසාන පාඩම දක්වා තියෙන සමස්තයක් විදියට තියෙන තියරි 100%ක් ඔයාට බැරුව හරිද 100%ක් ඒ කියන්නේ මට මෙන්න මේ කොටස බෑ මට මෙන්න මේ කොටස බෑ එහෙම බෑ හරිද සම්පූර්ණ තියරි ටික 100%ක් නැතුව ඒ කියන්නේ තව දුරටත් මේ වැඩේ මොනා කරන්න බෑද ඉස්සරහට කරගෙන යන්න බෑ දැන් 2025 A level paper එක වෙනවා තියෙනවා ඊළඟට දැන් ඔයගොල්ලෝ ලියලා O level ලියලා ඇතින O level ICT කරපු අය ඇති O level ICT paper එකේ තිබ්බ පෙරේදා O level ICT paper එකත් එහෙමයි. හරිද? ඒ කියන්නේ කලින් පාස් papers වගේ නෙමෙයි අලුත්ම ජාතියෙන් paper එක හදලා තියෙන්නේ. ඔය වගේම තමයි මේ අවුරුද්දේ A level paper එකක් 2026. ඔය වගේ එක නෙමෙයි. 2027 ඊට වඩා සෑහෙන්න මොනවා වෙනවද? වෙනස් වෙනවා. එතකොට ඔයාට ඇත්තටම අර කලින් අයට තිබ්බ එක බෙනිෆිට් එකක් එක chance එකක් ඔයාලට මිස් වෙනවා. ඒ තමයි පාස් පේපර් පැටර්න් ටිකක් ෆලෝ කරගෙන ගිහිල්ලා එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් අර ලේසි ක්‍රමේ. ඒක සයන ලේසි. හරිද? කියනවා තියරි පාඩම් කරලා කරනකොට වඩා ඒ ක්‍රමේ ලේසි. හරිද? ඒ ක්‍රමය මොකක් වෙනවද? ඔයාට දැනටම නැති වෙලා දී. හරිද? කියන්නේ ඔයාට තව දුරටත් පාස් පේපර්ස් ටිකක් කරලා ගිය පළියට එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න බෑ. සාමාන්‍ය 100 එකක් ඒ වගේ ගන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් ගන්න බෑ. කලින් ඒ தත්ත වෙනස්. හරියට පාස් පේපර්ස් ටිකක් කරලා ගිය කෙනෙක්ට ඒකක් කොට වුණත් යන්න පුළුවන් කෙනෙක්. ගොඩක් දුරට B එකකට උඩින් යන්න පුළුවන්. හරිද? ඒ නිසා දැන් අපේ ફોකස් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. අපේ අවධානය වැඩිපුරම තියෙන්න ඕන. විෂය නිර්දේශයේ තියෙන හැම අස්සක් මුල්ලක් නැරම තියෙන මොනා කරන්නද? තියරි ටික සම්පූර්ණයෙන් 100%ක් ආවරණය කරගන්න. හරිද? ඒක ඔයාට රිවිෂන් ක්ලාස් එකක් ඇතුලේ වෙන්නේ නැහැ. හරිද? කියන්නේ ඔයාට රිවිෂන් ක්ලාස් එකක් ඇතුලේ 100%ක් තියරි ආවරණය කරන වැඩේ මොනවා වෙන්නේ නැද්ද? වෙන්නේ නැහැ. හරිද? ඒක කොහොම කරත් රිවිෂන් ක්ලාස් එකක් ඇතුලේ ඒ වැඩේ ප්‍රායෝගිකව කරන්නත් බෑ ඒ දින කාල සීමාවත් එක්ක. හරිද? මම නිකන් චූටි උදාහරණයක් කියන්නම් ඕකට. සාමාන්‍යයෙන් ලොජික් ගේට්ස් අපි 2026 ක්ලාස් එකට උගන්වලා තියෙනවා ලොජික් ගේට්ස් වලට අදාළ රෙකෝඩින්ග්ස් 12ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ දවස් 12ක් මාස 3ක් විතර රෙකෝඩින් ලොජික් ගේට්ස් උගන්වලා තියෙනවා. හැබැයි අපි රිවිෂන් ක්ලාස් එකේ ලොජික් ගේට්ස් සම්පූර්ණ දවස් දෙකක් ඇතුළත කතා කරනවා. ඒ මොකද්ද කරන්නේ එතන? එතන කරන්නේ මේ ඉගෙනගත්ත સિદ્ધාන්ත ටික නැවත ඊතා වේගෙන් මොනා කරනවද? ඊතා වේගෙන් මතක් කරගෙන යන එක. හරිද? එතනදී ඔයාට මේ ලෙවල් එකකින් ලොජික් ගේට්ස් ටික මොනා කරන්න හම්බෙන්නේ නැද්ද? ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? කියන්නේ ආවාය දන්නව ලොජික් ගේට්ස් අපේ පාඩම් ටික ගත්තාන් පස්සේ ලොජික් ගේට් ගත්තාන් පස්සේ ඒක වෙනම ලෙවල් එකක්. ඔයාගේ
ඔයාට එකේ වෙනසක් විඳින්න පුළුවන්. ඔයා කලින් ලොජික් ගේට්ස් ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් අලුත් කෙනෙක්ට ඉතින් දැන් අර ඒක කරලා ඉවරලා ඔයා වෙන කාගේ එකක් දැක්කොත් එහෙම වෙන මොකක් හරි ඉස්කෝලේ ගන්නන එකක් දැක්කොත් ඔයාට එතකොටත් වෙනසක් තේරෙයි. කරලා ආව කෙනෙක්ට නම් මේ අපේ ලොජික් ගේට්ස් වල ඒ වෙනස තේරෙනවා. හරිද? ඒ කියන්නේ ඒක මොන මට්ටමින් යන එකක්ද කියලා තේරෙනවා. හරිද? ඒ නිසා දැන් අපි හැම පාඩමක්ම වගේ හරිද විෂය නිර්දේශයේ තියෙන හැම පාඩමක්ම 100%ක් හැම අස්සක් මුල්ලක් නෑරම කවර් වෙන්න 100%ක් තියරි ටික මොනා කරනවද ආවරණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන අර මෙතෙක් ඉතිහාසයේ අහපු නැති සහ ඉස්සරහට අහන්න තියෙන අර හැම අස්සක් මුල්ලක් නෑරම කවර් වෙන්න තියරි ටික කරනවා. හරිද? දැන් ඕක තියරි ක්ලාස් එක ওই විදිහට කරා කියන එක විතරක් මේ වැඩේට සීමා මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරිද? ඕක එකක්. තියරි ක්ලාස් එක විතරක් මේ වැඩේ ඇතුලේ ගියා කියලා ඕක කිසිම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අලුතෙන් චූටි ප්‍රෝග්‍රෑම් එකක් මේක 2026 A level එක යන එකක්. අපි අලුතෙන් ක්ලාස් එකක් පටන් ගන්නවා. පටන් ගනිද්දිම කියන මේ ක්ලාස් එකට අර වෙනම පේමන්ට් එකක් කරලා එහෙම එන්න ඕන එකක් නෙමෙයි. හරිද? ඔයාගේ සාමාන්‍ය පන්ති ගාස්තුවටම දාලා ඔයාට හම්බෙන බෙනිෆිට් එකක් කියලා හිතන්නකො 2026 ආයත කරන්නේ ඔයාටත් ඒකට chance එක තියෙනවා එන්න. අපි theory focus paper class කියලා theory focus කරන paper class එකක්. හරිද? theory focus කරන paper class එකක්. ඒක වැඩේ ඇත්තටම වෙනස්. සාමාන්‍ය paper class එකක් වගේ නෙමෙයි. theory focus කරන paper class එකක් ළමයි හැම ඉරිදම. හරිද? වැඩේ පටන් ගන්නේ මාර්තු දෙවෙනි සතියේ වගේ ඉඳන් හැම ඉරිදම theory focus කරන paper class එකක් කතා කරගෙන යනවා ඉරිදා උදේට. හරිද? ඉරිදා උදේ 9ට. හරිද? ඉරිදා උදේ 9ට. Sunday 9 AM. හරිද? ඉරිදා උදේ 9ට තමයි මේ ක්ලාස් එකේ වැඩ ටික කරගෙන යන්නේ. හරිද? ඉරිදා උදේ 9ට. ඊට අමතරව දැන් ඕකට අලුතෙන් ජොයින් වෙන අය පරණ අය හැමෝම එන්න ඕන. හරිද? ওই ක්ලාස් එකට හැමෝම එන්න ඕන. ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට එදාට ලයිව් එන්න බැයි නම් රෙකෝඩින් එක බලන්න chance එකක් හදලා දෙනවා. හරිද? රෙකෝඩින් එක බලන්න chance එකක් මොනා කරන්න පුළුවන්ද? හදලා දෙන්න පුළුවන්. ඔයාට ලයිව් සම්බන්ධ වෙන්න බැයි නම් එදා දවසේ ක්ලාස් එකට. හරිද? ඔය අලුතෙන් යන එක ප්‍රෝග්‍රෑම් එකක්. ඊළඟ වැඩේ. හරිද? ඊළඟ කතාව තමයි වැදගත්. ඕක එකක්. හරිද? මේක කරන්නේ මේ තියරි ටික ඔයාට 100% perfect. ඒ කියන්නේ තවත් හිතන් ඉන්නවනේ මේ කියන දේවල් පිළිබඳ අදහසක් ඔයාට නැත්තම් ඔයාට මේ කිව්වේ මොකක්ද කියන එක ගැන අයිඩියා එකක් එන දවසට ඔයා පරක්කුයි. හරිද? ඒ නිසා දැම්ම වැඩේ හරියට තේරුම් ගන්න. හරිද? මොකද මේක ගැන අදහසක් එනවා ඔයා යම්කිසි පාස් පේපර්ස් ටිකක් කරගෙන යද්දි එක තැනක ඔයාලට ක්ලික් වෙනවා මේ මොකද්ද මම මේ කියලා තින්නේ කියලා. හරිද? එදාට පරක්කු වැඩි වෙන්න නිසා තමයි කලින්ම මේක කියන්නේ. හරිද? ඔය එකක්. ඊළඟ එක තමයි දැන් අපි මාර්තු මාසේ මුල දැන් ලොජික් ගේට්ස් පාඩම ළමයි අපිට ඇත්තටම ක්ලාස් එකේ පොඩි ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න කීපයක් කියලා කියන්නේ ක්ලාස් එකේ අපේ ක්ලාස් එකට මුලින්ම සම්බන්ධ වෙච්ච ළමයි ඇත්තටම ලොජික් ගේට්ස් පාඩම ඉවර කරලා ගොඩක් කල් හරිද 2026 ළමයි ලොජික් ගේට්ස් පාඩම කලින් ආවරණය කරලා තින්නේ අපේ ක්ලාස් එකේ 2027 ළමයි අර පස්සේ අලුතෙන් සම්බන්ධ වුණ අයට අපි ආයි පාරක් ලොජික් ගේට්ස් පාඩම කතා කරන්න පටන් ගත්තා දැන් මේ පාර කතා කරගෙන යන ටික තමයි මේ ඉන්නේ හරිද දැන් නැත්තම් අද ඉන්නවා අපූර්ව එහෙම ලොජික් ගේට්ස් ඉවර කරලා දැන් මාස කීයකට වැඩිද අපූර්ව මාස දෙකක් තුනක් මාස දෙකකට විතර මාසයක් දෙකක් විතර වෙනවා. හරිද? ලොජික් ගේට්ස් ටික ඉවර කළා. හරිද? අපූර්ව නිහංසයම ලොජික් ගේට්ස් ඉවර කළා සෑහෙන කල් වෙනවා. ක්ලාස් එකේ ඉඳපු ළමයි. ඊට ටික 100% ඉවරයි. ඒ නිසා අපි දැන් මාර්තු මාසේ ළමයි මේක ඔහොමම තියෙද්දි මාර්තු මාසේ පළවෙනි සතියේ ඉඳන් අපි අලුතෙන් පටන් ගන්නවා ඔපරේටින් සිස්ටම් පාඩම. හරිද? OS theory කතා කරන්න පටන් ගන්නවා සිලබස් එකේ තියෙන වැදගත් පාඩමක් සාපේක්ෂව ඔයා ICD කරන 90ක් කලින් A level කරලා තියෙන 90ක් විතර අරගෙන ඇහුවොත් ප්‍රශ්න ලියන්න උත්තර ලියන්න අමාරුම පාඩම මොකක්ද කියලා පාඩම් දෙකක් ඒ අතර අනිවාර්යෙන් තියෙන එකක් Python අනිත් එක operating system. හරිද? සාමාන්‍යයෙන් ළමයි ගත්තොත් එහෙම අතිශය බහුතරයක් උත්තර ලියන්න නැති පාඩමක් OS කියලා කිය. හේතුව සිද්ධාන්ත හරියට බෑ. තියරි ටික හරියට බෑ. තියරි මේකේ හරියට කරන්නේ නැතුව උත්තර ලියන එක කොහොමත් කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. හරිද? එක්සෑම් එකේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණය කියන්නේ ලකුණු 11ක් විතර 100ෙන් ලකුණු 11ක් විතර එන පාඩමක් අපි මාර්තු මුල පටන් ගන්නවා. හරිද? මාර්තු මුල ක්ලාස් එක පටන් ගනිද්දී මේ ක්ලාස් එකේ චූටි වෙනසක් වෙනවා. අන්න ඒක තමයි මට විශේෂයෙන් කියන්න ඕන. මේ ක්ලාස් එකේ වෙන වෙනස තමයි අපි දැන් සාමාන්‍ය ක්ලාස් එක ළමයි බ්‍රහස්පතින්දටනේ තියෙන්නේ. හරිද? බ්‍රහස්පතින්දා ක්ලාස් එක මට සිකුරාදා රැට අරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ක්ලාස් එක මම දාන්න බලාපොරොත්තු වෙනවා ෆ්‍රයිඩේ සිකුරාදා රෑ
8 සිට 10 වෙනකම් අපිට පැය දෙකක් හොඳටම ඇති. හරිද? 8 සිට 10 වෙනකම්. මේ 10 පොඩ පයින්න පුළුවන්. 10 වෙනකම් අපේ සාමාන්‍ය තියරි ක්ලාස් එක මාරු කරන්න වෙනවා සිකුරාදා. මට චුට්ටක් ෆිසිකල් ඉන්න අයයි ඔන්ලයින් ඉන්න අයයි දෙගොල්ලොම අත උස්සන්න සිකුරාදට එන්න බැරි. අලුතෙන් වේවා පරණ වේවා. චුට්ටක් අත උස්සන්න බලන්න. අලුත් වේවා පරණ වේවා සිකුරාදා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි අය. එන්න බැරි අය. එන්න පුළුවන් අය නෙමෙයි එන්න බැරි අය. අත උස්සන්න එහෙම ප්‍රශ්නේ නැහැ මට බලා ගන්න. එන්න බැරි අය ඉන්නවද කියලා බලා ගන්න. කවුරුත් නැහනේ. එන්න පුළුවන් අය අත උස්සන්න බලන්නේ නේද? දැන් කවුරුත් නැති නිසා බලමු. එන්න පුළුවන් අය සිකුරාදා ක්ලාස් එකට එන්න පුළුවන්. කෝ අලුතෙන් ජොයින් වුණ අය සිකුරාදා ක්ලාස් එකට එන්න පුළුවන්. කවුද? ලියනගේ සිකුරාදා ක්ලාස් එකට එන්න පුළුවන්ද? ආ හරිද? සිකුරාදා ක්ලාස් එකට හරිද? සිකුරාදා ක්ලාස් එකේ සම්පූර්ණ මොනා කරනවද? OS තියරි ටික තමයි කතා කරගෙන යන්නේ. හරිද? සිකුරාදා ක්ලාස් එකේ. එතකොට අද ක්ලාස් එක තියෙනවනේ. අද ක්ලාස් එක නවත්තන්න ඒක මට ඉස්සරහදි නවත්තන්න වෙනවා. මේ කියන්නේ අද ඩේට් එක නවත්තන්න වෙනවා ළමයි. හේතුව තමයි එකක් මට ඉස්සරහට දැන් යුනිවර්සිටි එකේ අන්තිම අවුරුද්දේ අපිට මේ ඉන්ටර්න්ෂිප් එකක්. ඒ කියන්නේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න කොහේ දැනක වර්ක් කරන්න වෙනවා. හරිද? එතකොට මට 4-6 ක්ලාස් එක ඉස්සරහට තියාගන්න බෑ ලබන මාසේ වගේ ඉඳන්. හැබැයි මේක එකපාරට නවත්තන්නේ නැහැ. මේක නවත්තන්නේ මම මේ ලොජික් ගේට්ස් පාඩමට අදාළව අපි මේ නතර කරලා තියෙනවනේ කොටස් ටික. මේ ටික ඉවර කරලා තමයි මේ ක්ලාස් එක නවත්තන්නේ. හරිද? ලොජික් ගේට්ස් වලට අදාළ ඉතුරු වෙලා තියෙන කොටස් ටික කතා කරලා ඉවර වෙලා තමයි මේ ක්ලාස් එක නවත්තන්නේ. මොකද නැත්තම් අර දැන් මම මේක නවත්තන්න බෑනේ. දැන් මේක භාගයට නවත් මේ කියන්නේ පටන් අරගෙන යන එකක්නේ. නිසා ලොජික් ගේට්ස් වලට අදාළ කොටස් ටික ඉතුරු වෙලා තියෙන වැඩ ටික ඉවර කරලා බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ හැම නතර වෙනවා. එතකොට අපේ දිගටම ෆික්ස් ડેට් එක වෙන්නේ කවද්ද? සිකුරාදා 8:10. හරිද? ක්ලාස් එක දිගටම මෙතනින් එහාට සිකුරාදා 8:10 තමයි තියෙන්නේ. හරිද? සහ මාර්තු පළවෙනි සතියේ ඉඳන් අපි ඔපරේටින් සිස්ටම් පටන් ගන්නවා. එතකොට ඔයා ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් වේවා, පරණ කෙනෙක් වේවා, ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් OS එකත් එක්ක වැඩේ ඔයාට පටන් අරගෙන යන්න පුළුවන්. හරිද? ඔපරේටින් සිස්ටම් තියරි ටිකත් එක්ක මොනා කරන්න පුළුවන්ද? ඔයාට වැඩේ ඉස්සරහට පටන් අරගෙන කරගෙන යන්න පුළුවන්. හරිද? ඔපරේටින් සිස්ටම් වලට අදාළ තියරි ටිකත් එක්ක ඔයාට වැඩේ ඉස්සරහට යන්න පුළුවන්. හරිද? ඔයා අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් නම්. ඊළඟ කතාව. දැන් පරණ ළමයින්ට මොකක් හරි ඔප්ෂන් එකක් එපැයි මේ පාඩම් ටික ආවරණය කරගන්න 1 ඉඳන් 4 වෙනකම්. පාඩම් ටික ආවරණය කරගන්න විසඳුමක් එපැයි. හරිද? පරණ අයට. පරණ අයට මේ පාඩම් හතරටම අදාළව ළමයි අපේ රෙකෝඩින් පැක් හතරක් තියෙනවා. හරිද? පාඩම් හතරටම අදාළව රෙකෝඩින් පැක් හතරක් තියෙනවා. හැබැයි අපි මේ පාඩම් වලින් ටියුට් අපි භාවිත කරන. ඒක මම කියන්නම්. සාමාන්‍ය අපේ ක්ලාස් එකේ අපි භාවිත කරන ළමයි fully completed ටියුට්. හරිද? ඒ කියන්නේ ඔයාලට මම දැන් ටියුට් එකක් පෙන්නුවොත් නිකන් මේ පස්වෙනි කියන්න. කවුද ජනිත කියන්න. හරිද? මම ඔයාලට නිකන් ටියුට් එකක් පෙන්නුවොත් ටියුට් එක ඇවිල්ලා 100%ක් අංග සම්පූර්ණ ටියුට් එකක් එන්නේ. කියන්නේ අංග සම්පූර්ණයි කියලා කියන්නේ ඔයාලට හිස්තැන් පුරවන්න තියෙන ටියුට් එකක් නෙමෙයි එන්නේ. හරිද? දැන් මම OS එකත් ඕනනම් පෙන්වන්නම්. එකක් පෙන්වන්නද? හරිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් fully completed ටියුට් තමයි ඔයාලට ක්ලාස් එකේ හම්බෙන්නේ. කියන්නේ 100%ක් ටියුට් එකේ මේ තියරි ටික සම්පූර්ණයෙන් ආවරණය කියන්නේ මේ ඔයාලට හිස්තැන් පුරවන්න නැහැ. හරිද? දැන් එහෙමයි කියලා හිස්තැන් පුරවන්න අර printed document එකක් පාඩම් කරා කියලා මේ print කරලා දෙන කොලයක් පාඩම් කරා කියලා ඔයාලට ඔලුවට යන්නේ නැහැ. එහෙම ඔලුවට යනවා නම් ඔයාලට එක වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉස්කෝලේ ටීචර්ස්ලාට පිස්සු නැහැනේ අර අච්චු පොතේ තියෙන ඒවා ආයි ලියවන්න. ඒ නිසා ක්ලාස් එක ඇතුලේ අපි නෝට් එක මොනා කරනවද? නෝට් එක අපි අතින් ලියන්නේ. හරි. දැන් ඉඳපු ළමයි දන්න අලුත් අය දන්නවනේ. නෝට් එක අතින් ලියන්නේ. හැබැයි ඔයාට තියරි තියෙන පාඩම් වලට තියරි වැඩිපුර තියෙන පාඩම් වලට තියරි ටියුට් එකක් හම්බ වෙනවා සම්පූර්ණ අදාළ පාඩමේ අන්තර්ගතය ඇතුළත් කරලා. පැට්‍රිකල් පාර්ට් එක වැඩි ගණන් හදන පාඩම් වලට ඔයාට හම්බෙන්නේ පැට්‍රිකල් බුක් එකක්. ඒ කියන්නේ ප්‍රශ්න තියෙන පොත. හරිද? එතකොට මේ එකේ ඉඳන් 4 වෙනකන් අදාළ පාඩම් වලදී ඔයාට පළවෙනි පාඩමට සහ මොකද පළවෙනි පාඩම සම්පූර්ණ තියරි ගොඩක් තියෙන්නේ. දෙවෙනි පාඩමත් එහෙමයි. දෙවෙනි පාඩමේ ටියුට් දෙකක් යනවා. තුන්වෙනි පාඩම ඇවිල්ලා නම්බර් සිස්ටම් ගණන් හදන්න තියෙන්නේ. හරිද? නම්බර් සිස්ටම් පාඩමට ඔයාලට ටියුට් එකක් හම්බෙන්නේ නෑ. නම්බර් සිස්ටම් මම කවදාවත් ටියුට් එකක් දෙන්නේ නෑ. මොකද නම්බර් සිස්ටම් ටියුට් එකක් දෙන එක තේරුමක් නෑ. ඉගෙනගෙන තියෙන ළමෙන් නම් දන්නවා.
ඊළඟට ලොජික් ගේට් පාඩමත් එහෙමයි. මේකත් ඇවිල්ලා පැට්‍රිකල් පාඩමක්. මේකෙත් එහෙම අර සිද්ධාන්ත නෙමෙයි තියෙන ප්‍රායෝගික යෙදීම්නේ තියෙන්නේ. ඒකට ඩියුට් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාට මෙන්න මේ තියරි ෆෝකස් ක්ලාස් එකට අදාළව වෙනම පේපර් බුක් එකක්. හරිද? ප්‍රශ්න පිටු 60 ගානක පේපර් බුක් එකක්. ලොජික් ගේට්ස් වලට අදාළ හම්බෙනවා. ඒක ඉස්සරහදී හම්බෙයි. හරිද? ලොජික් ගේට්ස් වලට අදාළ පේපර් බුක් එකක් හම්බෙනවා පිටු 60 ගානක. හරිද? එතකොට ඔන්න ඔය විදිහට යන ඔපරේටින් සිස්ටම් යනවා ටියුට් එකක්. ඔපරේටින් සිස්ටම් නෙට්වර්කින් ඒ සෙට් එකටම ටියුට් යනවා. මේ Python database ඒකට ටියුට් යනවා. මේ දෙකට නෑ. 3 සහ 4 පාඩම් වලට නෑ. හරිද? එතකොට දැන් ඔයා ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වුණ කෙනෙක් නම් අපි දැන් ඔයාලට මෙතන පාඩම් 4ක් තියෙනවනේ. ඇත්තම කතාව අද දවසේ ඉඳන් ක්ලාස් එකට අලුතෙන් ආව ළමෙක්ට කියනවා අද ක්ලාස් එකට අලුතෙන් ආවනම් ඔයාට ඇත්තටම ළමයි මම ඇත්තම කතාව කියන්නම් ඔයා ලොජික් ගේට්ස් කලින් ඉගෙනගෙන නැති කෙනෙක් නම් ඔයාට අද දවසේ අපි කරන කොටස තේරෙන්නේත් නැහැ. හරිද? අද දවසේ අපි කරන කොටස තේරෙන්නේත් නැහැ. ඔයා අලුතෙන්ම නම් ක්ලාස් එකට ආවේ. හරිද? මොකද අද තියෙන්නේ අපිට බුලියානු නීති ආශ්‍රිත ගැටලු සාකච්ඡා කරන ප්‍රශ්න විසඳන එකක් තමයි අද තියෙන්නේ. ගැටලු සාකච්ඡා කරන එකක්. ඒකට අදාළ තියරි ටික අපි කලින් කතා කරලා තියෙනවා. හරිද? ඒ නිසා ඔයාට ලොජික් ගේට්ස් වැඩෙත් එක්කත් අද ඉඳන් සෙට් වෙන්න අමාරුයි. ඔයා කලින් ඉගෙනගෙන නැත්තම් කලින් කොහෙන් හරි කරගෙන තිනවනම් ඒක ගැටලුවක් නැහැ. මෙතක් ඉඳන් කරගෙන යන්න පුළුවන්. ඊළඟ එක තමයි දැන් අලුතෙන් සම්බන්ධ වුණ අයට එකේ ඉඳන් 4 වෙනකම් පාඩම් ටික කවර් කරගන්න ක්‍රමයක් තියෙන්නේ බෑ. මොකක්ද මේ ඔප්ෂන් එක කියලා. ඔයාට දැන් සාමාන්‍යයෙන් මේ පාඩම් 4ටම අදාළව අපේ රෙකෝඩින් පැක් 4ක් තියෙනවා. හරිද? පළවෙනි පාඩමට තියෙනවා, දෙවෙනි පාඩමට තියෙනවා, තුනට තියෙනවා, හතරට තියෙනවා, රෙකෝඩින් පැක් 4ක් තියෙනවා. ඔය 4 සාමාන්‍යයෙන් ක්ලාස් එකක රෙකෝඩින් පැක් එකක් දෙන්නේ ඔයාට ඒ අදාළ මොකක් කරාමද? අදාළ ක්ලාස් ෆී එක, ඒ කියන්නේ අදාළ රෙකෝඩින් පැක් එකට අදාළ පේමන්ට් එක කරාමනේ. හැබැයි අපි ක්ලාස් එකේ කියන මම ඕක සාමාන්‍යයෙන් කරලම නැති වැඩක්, කරලා නැති වැඩක්. ඒ නිසා මේ ඔයාට මෙන්න මේ රෙකෝඩින් පැක් 4ට මේක හැබැයි මේ මාසිදම් යන වැඩක්. මෙන්න මේ රෙකෝඩින් පැක් 4ටම අදාළව ඔයා කිසිදු ගාස්තුවක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? කිසිම පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ මේ රෙකෝඩින් පැක් 4 ගන්න. හැබැයි ඔයාට සිද්ධ වෙනවා ඔයා ක්ලාස් එකට අදාළ ඔයා දැන් ක්ලාස් එකට මාර්තු මාසෙ ඉඳන් සම්බන්ධ වෙනවා නම් මාර්තු මාසෙට අදාළ පන්ති ගාස්තුව කියලා මාර්තු මාසෙට ලියාපදිංචි වෙන්න ඕන. එතකොට ඔයාට මේ රෙකෝඩින් පැක් 4 හම්බෙනවා ටියුට් ටිකත් එක්කම. ටියුට් නම් දැන් ඔයා අලුතෙන් මාර්තු වලට රෙජිස්ටර් වෙන කෙනෙක් නම් ඔයාට ටියුට් 5ක් හම්බෙනවා. ටියුට් 3ක් හම්බෙනවා. පළවෙනි පාඩමේ, දෙවෙනි පාඩමේ සහ පස්වෙනි පාඩමේ ඔය ටියුට් සෙට් එකම හම්බෙනවා. ඊට පස්සේ මේ රෙකෝඩින් පැක් 4 කිසිම විදියකට ඔයා ෆීස් ඒ කියන්නේ දවස් සල්ලි දීලා ඉල්ලුවා රෙකෝඩින් පැක් 4ම එකපාර දෙන්නේ නැහැ. හේතුව ඔයාට එහෙම රෙකෝඩින් ටිකක් එකපාර දුන්නා කියලා ඔයා උතන තියෙන මේ මෙතන තියෙන වීඩියෝස් ඒවා එහෙම ඔයගොල්ලෝ බලන්නේ නැහැ. ඒ නිසා ඔයාට අපේ අර ඇකඩමික් ස්ටාෆ් එකේ ඉන්න එක්කෙනෙක්, ඒ කියන්නේ කලින් A level කරලා ඉන්න එක්කෙනෙක්ව ඔයාට සයින් කරලා ඔයාට වාර දෙනවා. ඔයාට එතකොට එයා ඒ අදාළ ඔයාට සයින් කරන කෙනා ඔයාට දැන් උදාහරණයක් විදිහට තනකො පළවෙනි පාඩමේ රෙකෝඩින් පැක් එක දුන්නා කියලා. අන්න පළවෙනි පාඩමේ රෙකෝඩින් පැක් එක දීලා ඒක ඔයා බැලුවා කියලා එයා කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි දෙවෙනි පාඩම එක දෙන්නේ. හරි. ඒකත් බැලුවා කියලා කන්ෆර්ම් කරගත්තට පස්සේ තමයි තුන්වෙනි පාඩම එක දෙන්නේ. දැන් සමහරුන්ට මෙහෙම වෙනවා. සමහරු පළවෙනි දෙවෙනි පාඩම් කරගෙන ඉන්න පුළුවන්. ඔයාට ඕන වෙන්නේ 3 වෙනයි 4යි වෙන්න පුළුවන්. අන්න එහෙනම් ඔයාට ඒ අදාළ පාඩම් ටික කියලා ඉල්ල ගන්න පුළුවන්. දැන් ඔයාට ඕන වෙන්නේ 3යි 4යි. ඔය 1යි 2යි හරියට ඉගෙනගෙන තියෙනවා. අන්න ඔයාට එතකොට 3යි 4යි මොනා කරන්න පුළුවන්ද ඉල්ල ගන්න පුළුවන්. ඒ ටික විතරයි. ඒවත් එහෙම දෙන්නේ නැහැ. අදාළ රෙකෝඩින් ටික බලලා කන්ෆර්ම් කරන්න ඕන මේ ටික මම ඉවරයි කියලා අන්න එතකොට ඊළඟ එක දෙනවා. හරිද? රයිට් වැඩේ පැහැදිලි අයිඩියා එකක් ආවනේ කොහොමද රෙකෝඩින්ග්ස් ටික කවර් කරගන්න කියලා. හරිද? නිසා ඔයාට රෙකෝඩින් ටික සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට මාර්තු මාසේ අපි සාමාන්‍යයෙන් ක්ලාස් V එක 10 වෙනිදා කලින් ගෙවන්න කියලානේ කියන්නේ. උදාහරණයක් විදිහට දැන් ඔයා හිතන්න ඔයාට 10 වෙනිදා කලින් ගෙවන්න අමාරුයි. හැබැයි එතකොට ඔයාට ඒ වෙනකන් තියෙන මාර්තු මාසයට අදාළ ලයිව් ක්ලාස් වලට OS තියරි වලට එන්න පුළුවන්. හරිද? මම දකින විදිහට මෙතන ඔයාට වැඩේ පටන් ගන්න හොඳම පොයින්ට් එක තමයි ඔපරේටින් සිස්ටම් තියරි. මොකද හේතුව මේක සාමාන්‍යයෙන් ඔයා නිකන් ගිහිල්ලා බලන්න YouTube එකේ අර එහෙමේ තියෙන වීඩියෝස් වල කියන්නේ ඔපරේටින් සිස්ටම් කියලා කියන ළමයි එහෙම අර ලේසියෙන් අර හරියට සම්පූර්ණ පාඩම ආවරණය කරන පාඩමක් නෙමෙයි. ගොඩක් අය මේ සාමාන්‍ය OS තියරි හරියට කරෙන්නේ නැහැ. හරිද? සහ කරත් සමහර ළමයින්ට ප්‍රශ්න ලියන්න බෑ. වගේ ප්‍රශ්න ගොඩක් තියෙන පාඩමක්. හරිද? මිස් කරගන්න හොඳම නැති පාඩමක් තමයි ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ. ඒ නිසා මාර්තු මාසේ පළවෙනි සතිය ඉඳන් කියන්නේ ලබන සතියේනේ. ලබන සිකුරාදා ඉඳන් හරියට ජොයින් වෙලා මේ වැඩේ මෙතනින් පටන් ගන්න. හිමීට පරණ වැඩ ටික කම්ප්ලීට් කරගෙන යමු.
හරිද? හිමීට පරණ වැඩ ටික මොනවා කරගෙන යමුද? කම්ප්ලීට් කරගෙන යමු. ඔයාලට අලුතෙන් පටන් ගන්නව නම් 2027 ළමෙක්ට අලුතෙන් පටන් ගන්න තියෙන හොඳම තැන තමයි ඔපරේටින් සිස්ටම් ලෙසන් එක. දැන් මාර්තු පළවෙනි සතියේ පළවෙනි සිකුරාදා ඉඳන් අපි ඉරෑ 8ට පටන් ගන්න ඔපරේටින් සිස්ටම් අන්න එතක් ඉඳන් ඔයාලට අලුතෙන් වැඩේ පටන් අරගෙන යන්න පුළුවන්. පරණ පාඩම් ටික ඔයාලට රෙකෝඩින් පැක් විදියට අරගන්න පුළුවන්. හැබැයි ඒකට මුලින් කිසිම අමතර ගාස්තුවක් ඔයා ගෙවන්න ඕනේ නැහැ. ඒ අදාළ මාසෙට රෙජිස්ටර් වුණා නම් ඔයාලට පරණ ටියුට් ටිකයි රෙකෝඩින්ග්ස් ටිකයි සහ ඒ විතරක් නෙමෙයි ටික කවර් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලයි අපි හදලා දෙනවා. හරිද? කියන්නේ ඔයාලට රෙකෝඩින් ටික දීලා දෙන්නේ නැහැ. ඔයා ඕන්නම් ආරි ඔයා කැමති වෙලාවක බලලා දෙන්න. එහෙම කියන්නේ නැහැ. ඒක ඔයාලට හරියට ක්‍රමානුකූලව ප්ලෑන් එකක් හදලා කවදාටද මේ ටික ඉවර කරන්න ඕන, කවදාටද මේ ටික ඉවර කරන්න ඕන කියලා ප්ලෑන් එකක් හදලා තමයි ටික දෙන්නේ. හරිද? මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. අර මීට වඩා මම හිතනවා ඔගේ පැහැදිලි කිරීම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මාර්තු සම්බන්ධ වෙන අයට කොහොම කරත් මාර්ච් 10 වෙනිදාට කලින් පේමන්ට් එක කරලා රෙජිස්ටර් වෙන්න වෙනවා. මොකද හේතුව ඔයාගේ මාර්තු ටියුට් ඩිලිවරි එක අපි 10 වෙනිදාට කලින් කරනවා. හරිද? ඔපරේටින් සිස්ටම් ටියුට් එක මාර්තු 10 වෙනිදාට පෙර අපි මොනා කරනවද? ඔපරේටින් සිස්ටම් වලට අදාළ පස්වෙනි පාඩමේ ටියුට් එක ඩිලිවර් කරනවා. අලුතෙන්ම සම්බන්ධ වුණ කෙනෙක්ට පළවෙනි දෙවෙනි පාඩම් වලට අදාළ ටියුට් ටිකත් අන්න ඒ පැක් එකත් එක්කම ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඒකට වෙනම charges එකක් නැහැ. අව අදාළ payment අදාළ මාසික ගාස්තු විතරයි ගෙවන්න ඕන. හරිද? ඒකත් එක්ක 10 වෙනිදාට ඔයාට සම්පූර්ණ ටියුට් සෙට් එක හම්බෙනවා. හරිද? මට අත උස්සන්න බලන්න වැඩේ පැහැදිලිද කියලා ඉස්සරහට වැඩ ටික යන විදිය. වැඩේ පැහැදිලිද කියලා අත උස්සන්න බලන්න. ඉස්සරහට වැඩ ටික යන විදිය. හරිද? විශේෂයෙන් අලුතෙන් සම්බන්ධ වුණ අය. වැඩේ පැහැදිලිනේ. හරිද? එතකොට දැන් මේ වෙනකොට ඔයාට වැඩ මග ඇරිලා පරණ දේවල් කරගන්න විදියක් නැතුව එහෙම ප්‍රශ්න ගොඩක ඉන්නවා වෙන්න පුළුවන්. හරිද? පරණ වැඩ අවුල් වෙලා හරියට පාඩම් ටික කෙරෙලා නැතුව ඔහො ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරිද? බය වෙන්න එපා. ලස්සනට ඔයාට වැඩේ කියන්නේ ඔයාට රෙකෝඩින් ටිකක් දීලා බලන්න කියන වැඩක් නෙමෙයි මෙතන වෙන්නේ. ඒක ඔයාට බලන්න ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් හදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ රෙකෝඩින්ග්ස් වල ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ළමයි රෙකෝඩින් එකක් බලාගෙන යද්දි ඔයාලට සමහර තැන් තියෙන්න පුළුවන් නේ තේරෙන්නේ නැති ලයිව් ක්ලාස් එකක නම් අහන්න පුළුවන් හැබැයි දැන් රෙකෝඩින් එකේ බෑනේ ඒවට පවා විසඳුම් තියෙනවා හරිද ඒවටත් ඒ අදාළ ඔප්ෂන් එක තියෙනවා එතකොට අපි ලොජික් ගේට්ස් දැන් මේ ක්ලාස් එක ඇතුලේ කතා කරගෙන යනවා අතන එතනින් මේ වැඩේ පටන් ගන්න හරිද අලුතෙන් සම්බන්ධ වුණු ළමෙක්ට කියන්න තියෙන්නේ වැඩේ මේ වෙනකොට ඔයාට අනාගෙන ඉන්න පුළුවන් සමහර විට ඔයා පළවෙනි පාඩමේ ඉඳන්ම මෙලෝදියක් දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි මම කියන්නේ ඔයාට වැඩේ පටන් ගන්න තියෙන හොඳම තැන තමයි මේ හරිද මෙතනින් වැඩේ දැන් පටන් ගන්න මොකද හේතුව ඔයාගේ A level වල ඔයා හිතනවා නම් තීරණාත්මක අවුරුද්ද ලබන අවුරුද්ද කියලා මම කියන්නේ නැහැ මේ අවුරුද්ද තමයි ඔයාගේ A level වල තියෙන තීරණාත්මක අවුරුද්ද මොකද මේ අවුරුද්ද ඇතුළත ඔයා කරන වැඩ ටික අනුව තමයි ලබන අවුරුද්දේ ඔයාගේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. කියන්නේ කට්ටිය එළියට බහැලා එක එක කතන්දර වට ඉස්සරහට අහන්න ලැබෙයි. දැනුත් තියෙයි. මාස 6න් එකක් ගන්න, මාස 3න් එකක් ගන්න, මාස 2කින් පේපර්ස් කරලා එකක් ගන්න. ඔහොම ලොකු කතන්දර ගොඩක් අහන්න තියෙයි. හැබැයි ඔයා මතක තියාගන්න හරිද? ඔයා මතක තියාගන්න. ඔය මොනවා කරනවටත් වඩා තියරි ටික හරියට ඉගෙන ගන්න නැතුව ඉස්සරහට එකක් ගන්නවා කියන එක සීනයක් පමණයි. හරිද? තියරි 100%ක් බැලුවා. පාඩම් 13 A to Z ඕන. හරිද? පාඩම් 13 A to Z ඕන මේ වැඩේ කරන්න ප්‍රායෝගිකව ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. හරිද? ඉතාලියෙන් ලොකුවට මහන්සි වෙන්නේ නැතුව මේ පැය 10 20 පාඩම් කරන්න නැතුව සාමාන්‍ය විදිහට වැඩේ කරන් යන්න පුළුවන් මේ අවුරුද්ද ඔයා මහන්සි වුණා. හරිද? මේ අවුරුද්ද විතරක්. හරිද? මේ අවුරුද්ද වැඩේ හිමීට මේ අවුරුද්දේ ඔයා පාඩම් කරන එක කියමුකෝ දවසට පැය 2යි පැයයි එකමාරයි පාඩම් කරන්න වෙන්න පුළුවන්. ඔයා මේ අවුරුද්දේ මග අරගන්න නැතුව තියරි ටික කවර් කරගන්න. හරිද? මිස් වෙලා තියෙන ඔක්කොම තියරි ටික කවර් කරගෙන එන්න. අන්න අවුලක් නැහැ. හරිද? මොකද නැත්තම් ලබන අවුරුද්දේ ඔයාට වැඩ දෙක තුනක් කරන්න වෙනවා. පේපර්ස් ලියන්න, තියරි කවර් කරන්න, පාඩම් කරන්න ගොඩක් වැඩ තියෙයි. තියරි ටික කවර් කරගෙන එන්න ක්‍රමානුකූලව එතකොට ඉස්සරහා වැඩේ ලේසි. හරිද? ඉස්සරහා වැඩේ ලේසි. මොකද ඉස්සරහා විභාගේ ඔයා හිතන තරම් සුන්දර එකක් නෙවෙයි. ඔයා A level කරන්න ඇවිල්ලා ඇත්තටම ළමයි ඔයා A level කරන්න ඇවිල්ලා A level C3ක් S එකක් C එකක් වගේ අරගෙන මේකෙන් අයින් වෙලා යනවා කියන්නේ ඇත්තටම සත පහකට වැඩක් නැහැ. හරිද? කියන්නේ ඔයාට ඉස්සරහට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? ඇත්තම කතාව ඕකයි. මොකද හේතුව මම මේක කරලා තිනවා සහ මම මේක සැලකිය යුතු විදියට මම මේක කරලා තිනවා. ඒ කියන්නේ සැලකිය යුතු විදියට කියන්නේ සාමාන්‍ය මම A level කරලා තින්නේ මම A level මගේ රිසල්ට් එකට මට ලංකාවේ තියෙන ඕන කැම්පස් එකක ඕන ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. A level එකට මම මේ වැඩේ කම්ප්ලීට් කරලා තියෙන නිසා මට ඔයාලට මේක කියන්න අයිතියක් තියෙනවා. හරිද? මම කොළඹ දිස්ත්‍රික් 25 වෙනියා විදියට පාස් වෙලා යන්නේ. එතකොට මගේ ඉසෙට් කෝ එක 2.3ක් තියෙනවා.
ඒකත් එක්ක මට ලංකාවේ ඕන කැම්පස් එකකට ඕන ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒක නිසා මම මේ වැඩේ දන්න නිසා කියන්නේ මේක අනාගතොත් මෙතනින් එහා කතන්දරේ නම් ඔයා හිතන තරම් සුන්දර එකක් වෙන්නේ නැහැ. හරිද? ඔයා ඉස්සරහට මොනා කරන්න හිතන් හිටියත් මේක පුළුවන් උපරිමෙන් ගොඩ දාගන්නම ඕන වැඩක්. හරිද? හේතුව මේක ඔයා හිතන් ඉන්නවනම් මට C එකක් ඇති S එකක් ඇති කියලා මම කියන්නේ කමක් නැහැ. කිසිම පන්තියකට යන්න එපා. හරිද? කිසිම පන්තියකට යන්න එපා. ඉස්කෝලේ විතරක් ගිහලා Tamanට පුළුවන් විදියට ලියන්න. පන්තියකට වට යන්නම ඕනේ නම් අන්තිම මාස තුනේ එන්න C එකක් වගේ අරන් දෙන්න. හරිද? පාඩම් කරන්න ඕනෙත් නැහැ. නිකන් ඔය ඇවිල්ලා නිකන් අහගෙන C එකක් S එකක් වඩ හිමීට අරගන්න පුළුවන් වෙයි. හරිද? හිමීට S එකක් අරගන්න පුළුවන්. ඒ බොරුවට සල්ලි කිව්ව පන්ති ගිහිල්ලා සල්ලි නාස්ති කරන්න එපා. සහ සල්ලි වලට වඩා ඔයාගේ කාලේ නාස්ති කරන්නත් එපා. හරිද? මං කියන්නේ අපරාධනේ. හරිද? ඒ කියන්නේ ඔයාට වෙන වැඩක් කරන්න තියෙන වෙලාව. උදාහරණයක් විදිහට ඔයා ක්‍රිකට් ගහන සම්පූර්ණ වෙලාව පන්ති යන්න එපා. ඔයා කියන්න මම ක්‍රිකට් ගහන්න වඩා C එකක් විතරයි S එකක් විතර මුකුත් කරන්න ඕනේ නැහැ. හරිද? රිකවර් කරලා ඒව ඕනේ නැහැ. හරිද? වැඩේ පුළුවන් උපරිමයට කොට දාගන්න ඕන. ඒ කියන්නේ මේක ඉවර කරන්න පුළුවන් හොඳම මට්ටමින් ඉවර කරන්න ඕනේ නම් විතරක් එන්න නැත්තම් එන්න එපා. හරිද? ඕනේ නම් විතර නැත්තම් සත පහකට වැඩක් නැහැ ඇවිල්ලා. හරිද? ඒ කියන්නේ බොරුවට අර එහෙම වැඩ කරන්නේ නැතුව මේක ඇතුළේ රැඳිලා රැඳිලා ඉන්නවා කියන්නේ වාගේ කාලෙද වැදගත්ම දේ වාගේ කාලේ. හරිද? මේ වෙලාවේ ගේම් ගහන්න මාර ආතල් එකක් තියෙනවනේ ඒකේ. හරිද? ඒ කියන්නේ අමාරුවේ මෙතන ඉන්නවට වඩා ගේම් එකක් ගැහුවා නම් අර ඔයා හරි සතුටින් ඉන්නවනේ. මේ මොකක් හරි කරා. හරිද? රෙකෝඩින් අතර මේ මාස 7ක් 8ක් යනකම් බලන්න දෙන්නේ නෑ. හරිද? එහෙම බලන්න දෙන්නේ නෑ. ඒක ගානට ප්ලෑන් එකක් හදලා දෙනවා. හරිද? රයිට්. වැඩේ පැහැදිලිනේ. ඒ නිසා අපි යමු දැන් ලෙසන් එකට. ෆිසිකල් අයගේ අවුලක් නැහැ නේ. ෆිසිකල් ළමයි ටික නම් මට මෙතන පේන නිසා ඩවුට් එකක් නැහැ. හරිද? ෆිසිකල් අය මට මෙතන පේන නිසා ඩවුට් එකක් නැහැ. ඒගොල්ලොන්ගේ වැඩේ කිසි ප්‍රශ්නයක් නැහැ. අලුතෙන් සම්බන්ධ වුණා මේකට අනිවාර්යෙන් එන්න ඕන. අහලා තියෙන ඔපරේටින් සිස්ටම් මේකට අනිවාර්යෙන් හැමෝම එන්න ඕන ලයිව්. හරිද? ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට ඔයාලට ක්ලාස් එකට ආවේ නැහැ කියලා ඔයාලට ඕන විදියට රෙකෝඩින්ග්ස් දෙන්නේ නැහැ. හරිද? ඔයාලා අනිවාර්යෙන් ක්ලාස් එකට එන්න ඕන. එන්න බැරි වුණා නම් හේතුව කියලා රෙකෝඩින් එක ඉල්ලගත්තගේ නැත්තම් එහෙම දෙන්නේ නැහැ. හරිද? මේ හරි ඒ නිසා මේකට හැමෝම ලයිව් වෙන්න ඕන. අලුතෙන් ආව පරණාව ලබන මාසෙ දැන් හැමෝම මේකට එන්න ඕන. හරිද? ඔපරේටින් සිස්ටම් වලට හැමෝම එන්න ඕන. මේ ටිකේ වැඩේ ඔහොම තමයි යන්නේ. හරිද? පේපර් ක්ලාස් එකේ මම චුට්ටක් ඒක වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා ළමයි. ඒක මම ඉස්සරහට හිමීට දාන්නම්. හරිද? වැඩේ පැහැදිලිනේ. දැන් මෙහෙමයි. දැන් අද දවසේ මේ කරන කොටස් ටික සමහර විට දැන් ඔයාලට ඉඳද්දි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මං කියන්නේ ඔයාලට අවශ්‍ය නම් අහගෙන ඉන්න. ඒ කියන්නේ කලින් ලොජික් ගේට්ස් කෙරිලා ඇතිනේ ඉස්කෝලෙන් හරි. ඒ නිසා චුට්ටක් බලාගෙන ඉන්න. හරිද? චුට්ටක් බලාගෙන ඉන්න. මං කියන්නේ අර පටන් ගන්න හොඳම තැන තමයි මේක. දැන් වැඩ අවුල් වෙලා හිටියට කමන්නේ පටන් ගන්න හොඳම තැන මේක. කොහෙන් හරි පටන් ගන්න එපැයි. හරිද? හිත හිත ඉන්න කාලේ නෑ. හරිද? මම මේක කරගෙන එනවා මේක කරගෙන එනවා. එහෙම බෑ. වැඩේ දැන් කොහෙන් හරි ටක් ගාලා අහුවෙච්ච තැනින් පටන් අරන් ඉස්සරහට ඇදගෙන යන්න ඕනේ. ඊට පස්සේ පරණ ඒවා. දැන් ඔයා ගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ. හරිද? ගිය දේවල් අපි බලා ගන්නවා. හරිද? ගිය මග ඇරිච්ච වැඩ ටික ඒක අපි බලා ගන්නම්. ඔයා ඒක හිතන්නේ නැතුව මෙතක් ඉඳන් වැඩේ පටන් අරගන්නවා. නොදැනුවත්වම ඒකත් මේකයි ගානට ඔක්කොම වැඩේ ලස්සනට සෙට් වෙලා යයි. හරිද? රයිට්. මට චුට්ටක් දාන්න කවුද? ජනිති මේ බූලියානු නීති ටිකට අදාළ කොටස් ටික කරා නේද? ඔයා කවර් කරගෙන නේද ඉන්නේ? මට මතක විදිහට අන්තිමේට ලොජික් ගේට්ස් වලට ආවේ ජනිතිද කොයිද? ජනිති. බූලියානු නීති ආශ්‍රිත වැඩ ටික කවර් කරා. හරිද? මට නිකන් අත උස්සන්න බලන්න බූලියානු නීති ඉගෙනගෙන තියෙන ළමයි කලින්. දැන් අදාව අයගෙනුත් බූලියානු නීති ඉගෙනගෙන තියෙන අය එක්කෙනයි. ජනිති කරලා නේද තින්නේ බූලියානු නීති ටික?
අලුතෙන් සම්බන්ධ වුණ අය අපි ගෲප් එකට ඩීටේල්ස් දාන්න. ඔයා මාර්තු මාසෙට අදාළ ලියාපදිංචි වුණයින් පස්සේ ඔයාට අපි වැඩ ටික කවර් කරගන්න අදාළ වර්ක් ප්ලෑන් එක තනි තනි වශයෙන් හැමෝටම හදලා දෙනවා. ඒ කියන්නේ දැන් පොදුවේ හැමෝටම ඕක එකක් විදියට කරන්න බෑනේ. ඒ නිසා මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. තේරුමක් නැහැ. මොකද හේතුව මේ පොදුවේ ওই වැඩේ කරන්න බෑ කියන්නේ ළමයි මේ පොදුවේ මේ වැඩේ කරන්න බෑ කියලා කියන්නේ පොදුවේ මේ වැඩේ කරන්න බෑ කියලා කියන්නේ ඒ ලෙවල් අයට මොකද මේ අර හැමෝටම පොදුවේ මේක කරගෙන යන්න බෑ කියලා කියන්නේ මොකද ඔයා එක එක ළමයාට තියෙන අඩුපාඩු වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඔයාකට කවර් වෙලා තියෙන දේවල් ඔයා කරලා නැති ඒවා වෙනස් වෙන්න පුළුවන්. විනාඩියක් ඉන්න. මොකක්ද අහලා තින්නේ? කීයක්? ඒ කියන්නේ සාමාන්‍ය අපේ ක්ලාස් වී එක ඔයාලට ඇඩ්මින්ලා දායි ගෲප් එකට. ගෲප් එකට දායි. හරිද? ක්ලාස් වී එක දායි. ඒ කියන්නේ සාමාන්‍ය පන්ති ගාස්තුව විතරයි. ඒ කියන්නේ රෙකෝඩින් වලට අමතර සත පහක්වත් ගන්නෙ නැහැ. පරණ ටියුට් වලට එහෙම සල්ලි. ඒක අර ඒක දැන් මෙහෙමයි. ඔක සාමාන්‍ය ළමයි ඕක ගන්නවනේ. ඔයා දැනුවත් ඇති සාමාන්‍ය එහෙම රෙකෝඩින් වලට ඒවට සාමාන්‍යයෙන් ගන්නවනේ. ඕක මම කලින් ඉඳන් කරන්නේ නැහැ සහ මං ඉස්සරහටත් කරන්නේ නැහැ කියලා හිතන් ඉන්න වැඩක්. හරිද? ඒක මං පරණ ළමයින්ට ඕකේ කතන්දරේ මං පැහැදිලි කරලා තියෙනවනේ. ඇයි එහෙම කරන්නේ සහ දැන් අර ඒක පරණ ළමෙක්ට එහෙම ඒක බොරි වෙන්න දෙයක් නෙමෙයි කියලා මං ඕගොල්ලන්ට කලින් පැහැදිලි කරලා තියෙනවනේ. මං එහෙම කරන්නේ නැහැ. මොකද අර කියන්නේ දැන් කවුරු හරි ළමෙක් විදියට වායි අර අපහසුතාවයෙන් අව කියන්නේ ඔයාට දැන් ඇත්තට වැඩ ටික ඔයාගේ වැරදි හරි මොන හරි වෙලා ඔයාට ඒ ටික මග ඇරුණාන් පස්සේ ඔයාගෙන් එතනින් ආයි අර දැන් ඉන්න මිනිස්සෙකින් එහෙම ප්‍රයෝජනයක් ගන්න මට උමනාවක් නැහැ ඇත්තටම. කියන මට අර එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් මට එහෙම කියලා මේ ළමයි ගොඩක් සහ එහෙම සල්ලි ගොඩක් ඇත්තෙත් නැහැ. හැබැයි මම මේ වැඩේ කරන්නේ නැහැ. මට එහෙම ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ ඒක අර ඒ අදාළ ක්ලාස් fee එක විතරයි. සාමාන්‍යව මාසෙට ගෙවන පන්ති ගාස්තුව විතරයි ඒවා ගෙවන්න ඕන එච්චරයි. හරිද? වෙන බං කියවන හොඳම දේ ඔයාට ඕක අහන්න පුළුවන් අපේ 2026 රිවිෂන් 2025 ඉන්න කවුරු හරි දන්නවනම් මම මේක ඉස්සර ඉඳන් කියන එකක්. අපි ඔයාට දැන් මේ පාර A level ඉවරුණාන් පස්සේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසෙ ඉඳන් ඔයාට පටන් ගන්නවා රිවිෂන් ක්ලාස් එක. හරිද? එතකොට තියරි ක්ලාස් එක එක දවසක්, රිවිෂන් ක්ලාස් එක තව දවසක්, පේපර් ක්ලාස් එක තව දවසක්. දවස් 3යි. ඔයාගෙන් අමතර කියලා තව 7-5ක මුදලක් අරගන්නේ නැහැ. සාමාන්‍ය එකම පන්ති ගාස්තුව විතරයි. රිවිෂන් එකට මෙච්චරයි, පේපර්ස් වලට මෙච්චරයි, තියරි වලට මෙච්චරයි කියලා ගන්න. හැබැයි අලුතෙන් එනවා නම්, කියන්නේ රිවිෂන් එකකට අලුතෙන් සම්බන්ධ වෙනවා නම් එතකොට ඒගොල්ලෝගේ පන්ති ගාස්තුව වෙනසක් වෙනවා. හරිද? ඔයාගේ සමහරට පේපර් ක්ලාස් එකට පොඩි මුදලක්. ඒ කියන්නේ සාමාන්‍ය ක්ලාස් එකට රුපියල් 500ක් ඒ වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ අර ඔයාට කිසිම වෙන අමතර ගාස්තුවක් නැහැ තියරි ආවල මෙට්ට. රිවිෂන් වලට වෙනම ගෙවන්න ඕන, තියරි වලට වෙනම, පේපර් ක්ලාස් වලට එහෙම නැහැ. අර අලුතෙන් එන අයට පේපර් ක්ලාස් වෙනම නම් වෙනම ඒ ළමයින්ට වෙනම තියෙනවා. මං කියන්නේ පස්සේ රිවිෂන් කතන්දරේ. එහෙම නැත්නම් ඔයා දැන් මුලින් ඉඳන් මගේ තියරි ආවල මෙක් නම් ඔයාට ඒ සාමාන්‍ය ගෙවන පන්ති ගාස්තුවට මං කරන ඕන ක්ලාස් එකක රෙකෝඩින් එකක් උනත් බලන්න පුළුවන්. 10 වසරේ 11 වසරේ එන්න ඕන නම් ඒකටත් ආවේ. දැන් උදාහරණයක් විදිහට අර කවුද මේ අර ඉස්සර ආවා මේ අද නෑ රෙකෝඩින් බලන්න කවුද ඉෂාර ඉෂාර කියලා අපේ ක්ලාස් එකේ හිටියා ඉෂාර මේ පාර O level ලිව්වා ඉෂාර මගේ 10 ක්ලාස් ඇවිල්ලා තිනවා 11 ඇවිල්ලා තිනවා මේ 27 A level කරන ගම මේ 10 11 රෙකෝඩින් සිට ආරම්භ බලනවා අමතර යාගෙන් ක්ලාස් ෆී ගන්න නෑ ඒවට හරිද රයිට් වැඩේ පැහැදිලිනේ හරි මම මේ රෙකෝඩින් එක ස්ටොප් කළා බූලියානු නීතික පටන් ගන්නම්